ඩිෆරන්සල් සද්ද ගැන ඔයාලා දන්නවනේ. සෙකන්ඩ් එකට එනේවා තියෙනවා. නිකන් හෝ ගාලා එනවා සෙකන්ඩ් එකේ යද්දි හරි සෙකන්ඩ් එකේදී වැඩි දුරක් යන්නේ නැහැ. 3ට දා ගන්න ඕමනේ. ඊළඟට 3 එනවා 4 එනවා. 3 4 ඉතින් ඔලුවට මොලේට වදින්න මෙනෝ නම් ඉතින් ගලවලා හදාගන්න එක හොඳයි. මේක මේ ABC එකක් ඇත්තට මට ගලවන්නත් දුකයි. මම කරපු එක කන්නේ. එයාලා දෙතුන් පාරක් try කරා කිව්වා සද්දේ හදාගන්නත්. හැබැයි මේකේ සද්ද මෙහෙමයි මේ ඩිෆරන්ෂල් තියෙන සද්ද තියෙන කට්ටිය මතක තියාගන්න ගොඩාක් සද්ද නැත්තම් ඒකට අලුත් වැඩියට අවශ්‍ය බඩු ටික දාලා තියෙනවා නම් බය වෙන්න එපා. කඩාගෙන වැටෙන්නේ නැහැ. හරි. මේ වගේ එක ප්‍රශ්නයක් තියෙනවා ඩිෆරන්ෂලේ මොනවද BG පින් එක ගෙවුනොත් මෙන්න මේ හවුසින් එක හිල් කරගෙන එළියට එනවා. හරි. පින් එක. ඒකත් අන්දරේ වෙච්ච කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දායන්න BG පින් එක කඩන එළියට ආවේ කට්ටිය. ඒක එන්ජින් අතට පුල් කිට් දාන්න ඕනේ කියන්නේ. ඕක ලෙල්ලට ගෙවිලා තිබ්බොත් කඩාගෙන යනවාමයි. ඉතින් කියන්නේ මේක චූටි සද්දයක් තියෙන 4 ස්ලෝ කරද්දී තමයි එන්නේ. 4 පුල් අල්ලද්දිත් නෑ. ලාවට 3 තියෙනවා. ඒකට දැනෙන ගානට නෑ. නමුත් මම බලන්නේ ස්පෙන්ඩල් ෂාෆ්ට් එක මොනවා හරි වෙලාද කියලා බලන්න තමයි යන්නේ. එකපාරක් try එකක් දානවා නැත්තම් බොරුවට මේ බොරු මරසි දාන්නේ අරවා දැම්මා මේවා දැම්මා කියලා. මං දැන් වීල් සෙට් එක බලන හොඳයි නම් ඉතින් ඒ ටික තියෙනවා. ආයෙ නැත්තම් ෆුල් වීල් කිට් එකක් දැම්මොත් ඒ මනුස්සයා ඉවරටම ඉවරයිනේ. ට්‍රී එකක් ඉතින් ගොඩාක් සල්ලි දින මිනිස්සේ පාවිච්චි කරන්නේ නැහැ. ඕකයි ඇත්තම කතාව. මේ අනිත් එකම මේ දාලා යනවා නෝන රිස්ක් එක වැඩි. ළඟපාත වේන්න ඉන්නවන අනිත් එක එහෙම කරන්නත් බෑ මිනිස්සයා තියාගෙන මේ අපි දැන් මේක දාලා ගිහලා දවස් දෙකක් මගේ තිබ්බේ වැඩ ටික ලයින් එකේ යනින් ගමන් තමයි මේ වැඩේ කරන්නේ මම. මේකට වෙන් කරගත්තේ දැන් තමයි කාලේ මම. එහෙම එකක් තියෙන ඔක්කොම මේක ටිකයි අරක ටිකයි අනිත් එක ටිකයි අච්චාරුවක් කරන්න බෑ වැඩ. ලස්සන ක්වොලිටියට කරන්න ඕනේ වැඩක් කරද්දි. හරිද? ඉතින් ලස්සන වැඩේ කළා ඩිෆරන්ෂල් ගලවද්දි මතක තියාගන්න ගොඩාක් සද්ද තියෙන කට්ටිය හදාගන්න. අනිත් එක තමයි එන්ජින් හදද්දි ෆුල් කිට් ධම්ම ගන්න කතා කරලා. මම නම් ඉතින් වොරන්ටි එකක එහෙම තමයි කරලා දෙන්නේ. මේ නැත්තම් ඔයාලගේ සල්ලි අපරාදේ. රයිට් කමන්නේ මේක දැන් මම ගලවලා බලනවා මොකද තත්ත්වය කියලා. try කරනවා 1 day 1 2 හරි try කරලා බලලා මේ ගොඩ දාගන්න තමයි යන්නේ. ලොකු සද්දයක් තිබුණේ ඔයිල් එකත් මං ඇරියා. ඔයිල් එකේ ලොකු ප්‍රශ්නයක් නෑ. මෙහෙම එකක් තියෙනවා සාමාන්‍ය සවුන්ඩ් තියෙනවට 90 ගියර් ඔයිල් එක දාලත් අපි දුවනවා. ඒවටත් සද්ද අඩු වෙනවා. එහෙමත් තියෙනවා. නමුත් මේක මං හදපු නැති එකක් නිසා වීල් එකයි ඒකට සම්බන්ධ කොටස් ටික බලලා ගන්න අයිඩියා එකක් කොහොමද යන්නේ කියලා. ඉතින් ඔය සාමාන්‍යයෙන් චුට්ටක් සද්ද තියන කලබල වෙන්න එපා. බඩු ටික දාලා තියලා හදලා තියෙන ඒවා නම් හදලා නැති ඒවා නම් ගලවලා බලන්න. රයිට්. නැත්තම් බොරුවට ගලව සැරින් සැරේට අරව මේවා දාන්න යන්න එපා. කම්පැනි තියෙන කෑලි ඔක්කොම ගෙනල්ලා දැම්මත් හරියන්නේ නැති සද්ද තියෙනවා. ඒක චුට්ටක් දැනුමක් තියෙන කෙනෙක් එක්ක වැඩේ කරගන්න. නැත්තම් ඔයාලා අමාරු වැටෙනවා අනිවාර්යෙන්ම. බස් එකේ page එක follow කරලා තියාගන්න. ඩිෆරන්ෂල් BG පින් කඩන එළියට ආපු කට්ටිය Y number FL වල හරි Q number වල එහෙම හැම එකකම කඩන් යනවා. හදලා තිබුණ නැත්තම් කාලයක් යද්දි කමෙන්ට් එකක් දායන්න. එහෙම හවුසින් එකත් එක්ක දාන්න ඕන කට්ටිය ඉන්නවනම් ජයවා ආදරේ මේක ගලවලා පෙන්නන්න මොකද වෙලා තියෙන්නේ කියලා.